ඉදිරි දින කීපය ගත්තම විශේෂයෙන්ම 9 වෙනිදායින් පස්සේ 9 10 11 12 වගේ දිනයන් වෙනකොට උතුරු මැද වයඹ නැගෙනහිර වගේ පළාත්වල සහ ඌව වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. මිලිමීටර් 75 100 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. සාමාන්‍යයෙන් දිවයිනට බලපාන ඊශාන මෙත්දිග මෝසම් කාල පරිච්ඡේදය දෙසැම්බර් වල ඉඳන් පෙබරවාරි දක්වා ඉස්මතු වෙමින් පවතිනවා. ඉතින් දැන් මේ කාල පරිච්ඡේදය ගත්තම විශේෂයෙන්ම දිවයිනට බලපාන ඊශාන දිග මෝසම් සමය ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේ කාලේදී විශේෂයෙන්ම අපි දන්නවා දිවයිනට සුළං හමන්නේ ප්‍රධාන වශයෙන්ම ඊශාන දිශාවෙන්. එතකොට මේ ඊශාන දිශාවෙන් සුළං හමන හින්දා සාමාන්‍යයෙන් සුළඟේ වේගයත් වැඩි. එතකොට දැන් පහුගිය කාල පරිච්ඡේදය තුල දිවයිනට බලපව අන්තර්මෝසම් සමයේ තමා ගොඩාක් ගිගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වුණේ. මොකද සුළඟේ වේගය වැඩි වෙනකොට විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ දැන් අර වලාකුළු ජල වාෂ්ප වලින් තමා වලාකුළු නිර්මාණය වෙන්නේ. හැබැයි වලාකුළු නිර්මාණය වෙනකොට ඒ ජලාංශය ඇතිල්ලීම තුලින් තමා වලාකුළු තුළට ආරෝපණ ගමන් කරන්නේ. එතකොට මේ ඊශාන දිග මෝසම් කාල පරිච්ඡේදය තුලදී ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් අන්තර්මෝසම් කාල පරිච්ඡේදයට සාපේක්ෂව අඩු ගතියක් පෙන්වනවා. එසේ නමුත් අපිට දැනට පේනවා ඉදිරි දින කීපය ගත්තම විශේෂයෙන්ම 9 වෙනිදායින් පස්සේ මේ ඊශාන දිග මෝසම් කාල පරිච්ඡේදයේ සක්‍රීය භාවයක් පෙන්වනවා. ඒ කියන්නේ ඒ සුළං හමන වේගයේ වැඩිවීමක් පෙන්눔 කරනවා. එතකොට මේ තත්ත්වයටදී 9 10 11 12 වගේ දිනයන් වෙනකොට දිවයින තුල තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ වර්ෂාපතනයේ බොහෝ විට අපේක්ෂා කරන්න පුළුවන් වැඩි පැත්ත තමා උතුරු මැද වයඹ නැගෙනහිර වගේ පළාත්වල සහ ඌව වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් ඒ පළාත්වල අහස වලාකුළින් බරව තියෙන්න පුළුවන්, අඳුරු ස්වභාවය තියෙන්න පුළුවන්. එම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 100 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තම විශේෂයෙන්ම මේ නීති දෙක කොටසේ මේ සුළඟේ වේගයේ වැඩි වීම හේතු කොටගෙන ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වුණාට අර අන්තර්මෝසම් කාල පරිච්ඡේදයේ තුල ඇති වෙන ගිගුරුන් සහිත වැසි වලට සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. ඒ කියන්නේ ගිගුරුන් නැහැ, හැබැයි වැසි ඇති වෙනවා. එතකොට ඒක ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ උදේ කාලේ නෙවෙයි, සවස් යාමේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් දිවයිනේ නීති දෙක කොටසේ තනින් තන ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව අපිට පේනවා මේ ලංකාවට ගිනිකොන දිශාවේ කැළඹෙන ස්වභාවය ඉස්මතු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔක්තෝබර් ඉඳන් දෙසැම්බර් කියන කාල පරිච්ඡේදය තුල බොහෝ විට මේ බෙන්ගාල බොක්කාවට ප්‍රදේශවල කැළඹෙන ස්වභාවයෙන් ඉස්මතු වෙමින් පවතිනවා. එතකොට මෙතනදී මේ කැළඹෙන ස්වභාවය මේ දිවයින අවට තියෙන පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවය ඉස්මතු වීමත් මේ ඊශාන දිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කැළඹෙන ස්වභාවය තියෙන්නේ බෙන්ගාල බොක්කේ දිවයිනට ගිනිකොන දිශාවෙන් ටිකක් ඈත අන්දමන් දූපත් පැත්තේ. එතකොට ඒ පැතිවල විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා 9 වෙනිදායින් පස්සේ සාමාන්‍යයෙන් තද වැසි සහ තද සුළං සහ මුහුද රළු වීමේ හැකියාවන් තියෙනවා. ඉතින් ඉදිරි දින කීපය තුල අපේ බලපාන පරිදි අපි අනාවැකි කරනවා. ඒ අනාවැකි පිළිබඳ සමන් දෙන්න කියලා අපි දීවරහා නායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද වර්ධනය වන පද්ධතිය හේතු කොටගෙන එම ඈත ගැඹුරු මුහුද සාමාන්‍යයෙන් ඉදිරියේදී දීවරහා නායක කටයුතු වල යෙදීම සුදුසුද නැද්ද කියන එක අපි ඉදිරියේදී ප්‍රකාශ කරනවා.